Welcome to order flow mentorship program. මුලින්ම කියන්න ඕනේ ඔයාලා දැන් social media වල හරි ගොඩාක් උදේ හවස දකිනවා contents trading සම්බන්ධයෙන්. මගේ මේ sound එක අවුලක් නැහැ නේද මොකද? කවුරු කියන්නේ පොඩ්ඩක්. ප්‍රමිත sound වල නැහැ නේද? නෑ ප්‍රමිත අවුලක් නෑ. හරි. ඔයාලා දැන් social media වල දකිනවනේ contents ගොඩාක් උදේ හවස මොනවද දකින්නේ? එක එක නංගිලා කාර් පෙන්නලා trading ඉගෙන ගන්න එන්න කියලා. ඊට පස්සේ අය මොටිවේෂන් දෙන අයියලා ඉන්නවා සල්ලි උඩ දාන්න. හරි. සල්ලි උඩ දාලා සල්ලි වල නිදාගෙන මේ අද ලක්ෂයක් කිව්වා ඊ ලක්ෂයක් කිව්වා කියන පඬිතුයෝ බයිලා කියන කට්ටිය ඉන්නවා. හරි. මුලින්ම කියන්න ඕන අපි මේක පටන් ගත්තේ එහෙම බයිලා කියන්නේ නෙමෙයි. හරි. ඔයාලා කොහෙවත් දැකලා නැතුව ඇති. කොහෙද දැකලා තියෙනවද මම සල්ලි උඩ දාලා පෙන්නනවා. ඒවත් නෑ මම මෙච්චරක් කිව්වා පම්පෝරි ගහනවා ඒව නෑ. හරි. ඊට පස්සේ කෙල්ලෝ දාලා ගෑන් ළමයි දාලා TikTok කරවන්නේ ඒව නෑ. හරි. අපි මේක කරන්නේ ඇත්ත කතාව. ඒ හින්දා අර ඔයාලා social media වල දකින්න ඊන ලෝක බලාපොරොත්තුෙන් මේ mentorship එකට එන්න එපා. හරි. මොකද මේකේ අපි කරන්න බැරි දේවල් කියන්නේ නැහැ. කරන්න පුළුවන් දේවල් විතරයි කියන්නේ. ඊට පස්සේ කියන්න ඕන මේකේ මොකද්ද අපි ට්‍රේඩින් වලින් අපිට මේකේ දේවල්ට ගන්න පුළුවන් මොකද්ද? ඒ කියන්නේ ක්‍රිප්ටෝද ෆොරෙක්ස්ද ඩිරයිව්ද මොනවද කියන එක. ඒකෙදි මුලින්ම අපි ගත්තාම මේකේ මේන්ලි අපි කියලා දෙන මෙතෙන්ට ඔයාලට යන්න පුළුවන් ඉන්නේ ෆොරෙක්ස්. එහෙම නේද? හරිද? ඔව් මේගොල්ලෝ දන්න මෙතඩ් එකනේ ෆොරෙෂ්. ඔව්. ඒකට මේන්ලි ෆොරෙක්ස් වලට තමයි යන්න පුළුවන් ඔයාලට. හරි. ක්‍රිප්ටෝ වල ඔයාලට මේන් කියන්නේ ක්‍රිප්ටෝ වල කොහොමත් ඇත්ත කතාව ක්‍රිප්ටෝ වලද මේ ලේකම් නිවුස් එක තමයි ඉලෝන් මස්ක් ට්වීට් එකක් දාලා තිබ්බා all most of cryptocurrencies are scam කියලා. ඒ කියන්නේ ගොඩක් ඔය තියෙන shit coins වල scam කියලා කියන්නේ. pump and dump තියෙන්නේ හරිද? ඒ කියන්නේ පොඩි කවුරු හරි ඒ කියන්නේ වේල් කෙනෙක්ගෙන් පම්ප් එකක් කරනවා ඊට පස්සේ ඒක දැකලා ඉන්ෆ්ලුවෙන්ස් වෙලා කට්ටිය ටක් ගාලා මේ ටෝකන් එක ඉන්වෙස්ට් කරනවා ඊට පස්සේ ඒ ටෝකන් එක හදපු වේල් හරි ඒ කමියුනිටි එකක් හරි ටක් ගාලා කොයින් එක සෙල් කරලා දාලා රක් පුල් වෙනවා කියලා කියන්නේ ඒකට හරිද ඊට පස්සේ අර ඉන්වෙස්ට් කරපු කට්ටිය ඉන්නේ අර කොයින් එක හදපු කට්ටියට හොඳ කොයින් එකක්. එහෙම තමයි ගොඩක් ක්‍රිප්ටෝකරන්සිස් දැන් තියෙන්නේ. හැබැයි ඒක අර ඉතීරියම් සොලානා TRX ෆිල් ඔය වගේ මේජර් කොයින්ස් වල නැහැ. හරි මේ බිට්කොයින් වල කොහොමද නැහැ. ඒ කියන්නේ ක්‍රිප්ටෝ ඉන්වෙස්ට් කරනවා නම් රෙකමන්ඩ් කරන්න පුළුවන් නම්බර් 1 කොයින් එක තමයි බිට්කොයින් කියන්නේ. හරි. අනිත් හැම කොයින් එකකම රිස්ක් එකක් තියෙනවා. අරකෙත් රිස්ක් එකක් තියෙනවා නෑ නෙමෙයි. බට් අනිත් ඒවාට සාපේක්ෂව රිස්ක් එක අඩුයි. කියන්නේ හොඳ ඇසෙට් එකක් තමයි බිට්කොයින් කියන්නේ. ඒකට ඒවා සාමාන්‍යයෙන් DC වලින් තමයි යන්නේ. හරි. ඒවා අපි පස්සේ මෙන්ටර්ෂිප් එකේදී වැඩිදුරට කියලා දෙන්නම්. ඊට පස්සේ ෆොරෙක්ස් හරි. දැන් අනික තමයි දැන් මේ ක්‍රිප්ටෝ ෆොරෙක්ස් තේරෙම පුළුවන් කියලා අපි කියනවනේ මේ තමයි ස්ටෝක් හැම එකම. එහෙම පුළුවන් වෙන්නේ. එතකොට ඔයාලා නිකන් සමාන පුදුම වෙනවා. මොකද දැන් ලංකාවේ තියෙන්නේ තැන් වල බයිනෑන්ස් කෝස් කියයි මොනවද XM කෝස් කියයි ඕනේ තියෙන්නේ. හරි. බයිලා හරි දෙ බොරු. එහෙම නෑ. ඒ කියන්නේ මේ charts නේ මෙතන තියෙන්නේ. හරි. charts move වෙන්නේ concept එක තමයි මේ බයින් ප්‍රෙෂර් එක කියන්නේ selling ප්‍රෙෂර් එක කියන්නේ. හරිද? බයින් and selling ප්‍රෙෂර් එක තමයි ඊට පස්සේ ෆන්ඩමෙන්ටල්ස් වලට මේ charts move වෙන්නේ. හරි. ඔය මේ TikTok වල තියෙන හරි උගන්න සමහර කෝස් වලින් හරි කරන මේ triangle patterns කියලා කියන්නේ හරිද? ඊට පස්සේ මේ මොනවද? තියෙනවා එකේ නම් මේ head and shoulders කී chart patterns වලින් තියෙන හරිද? ඊට පස්සේ rising wedge කියයි falling wedge කියයි. ඔයාලා දන්නවා ඉතින් ඔය ගොඩක් කෝස් වලට ගිහිල්ලා. හරි. අන්න එහෙම ඒවට අනුව charts move වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ඔය rising wedge එකක් හදනවා කියලා ඉතින් පස්සේ up වෙන මේ කියන්නේ මේ down end මේ markets move වෙන්නේ නැහැ. හරිද? මාකට් මේකර්ස් වලට පිස්සු නැහැ එහෙම මේ මාකට්ස් move වෙන්නේ. මාකට්ස් move වෙන concept එක තමයි buying pressure එකයි selling pressure එකට අදාළව සහ fundamentals වලට හරිද? වෙන එකක් නෑ මේක. තව algorithm එකක් යම් කිසි මට්ටමකට බලපානවා. ඊට වඩා අනිත් එක තමයි තියෙන්නේ. එතකොට ඒ හින්දා අනිත් එක තමයි දැන් ඔයාලා
හිතනවත් ඇති සමහරට SMC ද මේකෙන් කියලා දෙන ICT ද වගේ ඔයාලා උඩ දාන් තියෙන ඒ දෙකනේ. හරිද? ඇත්තම කියනවා නම් SMC and ICT කියන එක මම දන්නේ නැහැ. ඉතින් අපිට වැඩක් නැහැ ඒ දෙක. ඒ දෙක විතරක් නෙමෙයි ට්‍රේඩින් කියන්නේ. SMC කියන්නේ ඒ කන්සෙප්ට් එක දැන් ඔයාලට මේ අද ලෙක්චර් කරන ලෙක්චර් මැදදී එක පාඩ පැහැදිලි කරලා දීවා. මේ ඇල්ෆා ඩිකේ කියලා දෙයක් වෙනවා. ඒ කියන්නේ ඔය SMC කන්සෙප්ට් එකත් කාලයක් යද්දි ෆේල් වෙන්න පුළුවන් කන්සෙප්ට් එක. හරි. දැන් ෆේල් කියලා කියනවා නෙමෙයි මම. මේ ICT වලට එහෙම අවුල් තියෙනවා. අවුල් තියෙන මම කොහොමද ඒ දෙක ෆලෝ කරන්න කියන්නේ. සාමාන්‍ය ට්‍රේඩින් කරන කෙනෙක්ට Tamanට අදාළ මෙතඩ් එකක් හදුනා පස්සේ අනිත් ලෝකෙම SMC වලින්ද කරන්නේ ICT වලින්ද කරන්නේ අදාළ නැහැ. හරිද? කියන ඔයා ප්‍රොෆිටබල් නම් ඔයාට වැඩක් නැහැ අනිත් අයගේ මෙතඩ්. හරි. දැන් මට ඇත්තටම SMC එකත් ICT එකත් ඉගෙන ගන්නත් උනනවන්නේ නැහැ. මොකද මම ඒකෙන් නෙමෙයි මේ මාස්ටර් කරලා තියෙන්නේ. ඒතොරේ මගේ තියෙන මෙතඩ් එකට අදාළව මට ආයේ වෙන SMC ඕනෙත් නැහැ ICT ඕනෙත් නැහැ මට. හරි ඒ දෙක මම දන්නෙත් නැහැ. දැනගන්න ඕනෙත් නැහැ. හරි. එතකොට දැන් මේකෙදී ඒ හින්දා ඒ දෙක නැහැ කියලා අයියෝ මෙයාලා ට්‍රේඩින් දන්නේ නැහැ වගේ හිතනවා ඉතින් ඔයාලා ඉන්න ටික හොඳයි මොකද ඔයාලා මේ අපිට කියලා දෙන එකත් මේ සංකීර්ණ වෙනවනේ ඊට පස්සේ. මොකද ඔයාලා හිතන් ඉන්නවා නම් ඒ දෙක විතරයි ට්‍රේඩින් කියලා එහෙම නෙමෙයි. හරි. ඒ දෙකකින් එහා දෙයක් තියෙනවා කියන එක දැනගන්න රිස්ක් වලින්. අනික තමයි මේකෙදි සයිකොලොජි එක ඉතාලම හොඳ මට්ටමක තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙඩිටේෂන් වගේ වැඩක් මේ ට්‍රේඩින් කියන්නේ. එතකොට ඔයාලා ඒ කියන්නේ ඇත්තටම ඔයාලට සමහරට කිව්වම නිකන් බිලිලු වගේ හිතෙන්න පුළුවන්. ඇත්තටම හැබැයි ෆොරින් ට්‍රේඩර්ස්ලා ඉන්නවා. මම පර්සනලි දන්න එක්කෙනෙක් ඉන්නවා ලොකු කියන්නේ ශ්‍රී ලංකන් කෙනෙක් හැබැයි ලොකු ට්‍රේඩර් කෙනෙක්. එයාලා ගත්තාම ඇත්තටම එයාලා මෙඩිටේට් කරනවා ඩේලි. හරිද? මෙඩිටේට් කරලා ඒ කියන්නේ එයාලගේ මෙන්ටල් හෙල්ත් එක හොඳ මට්ටමක තියාගන්නවා. හරිද? ඒ කියන්නේ ඔයාලා ඒවට hina වෙනවට ඒවා නිකන් ආගමික පැත්තෙන් ගන්න එපා. හරිද? මෙඩිටේෂන් කියන දේ ආගමික විතරක් නෙමෙයි. හරි? ඒක සයිකොලොජිකල් බලපාන දෙයක්. හරිද? ඒ කියන්නේ ඔයාලගේ හිත එක තැනක තියාගන්න ඕනේ මේ වගේ වැඩක් කරන්න. හරිද? ලොකු රිසර්ච් එකක් එනවා මේකේ. හරිද? දැන් ඔයාලා එක්ස්පීරියන්ස් තියෙන නැත්නම් නේද ඇත්තට මෙතන. ඒකට එක්ස්පීරියන්ස් තියන අය දන්නවා ඇති. ලොස් එකක් ගියාම එන ප්‍රෙෂර් එකනේ. ප්‍රොෆිට් එකක් වුණාමත් ඒක ඔයාලා ප්‍රෙෂර් එකක් දැක්කේ නැති වුණාට ඒකත් සයිකොලොජිකල් අවුලක් වෙනවා. මොකද ඔයාලා ඕවර් කොන්ෆිඩන්ස් වෙනවා. හරි මං තමයි පොර දැන් ගහන්නම් කියලා තමයි ඔයාලා ඊට පස්සේ දැන් ඩොලර් 100ක් 120ක් විතර කරනවා. ඔයාලට එන කොන්ෆිඩන්ස් එක සමහරට ඔක 200 කරා ගියමු. එහෙම කරලා ඉන්නවා. හරි. දැන් මං ගත්තත් මගේ ෆස්ට් ඩේ එකේ ට්‍රේඩින් වලට ඇවිල්ලා අවුරුදු 5කට කලින් ඩොලර් 265ක් ඩිපොසිට් කරලා ඒක ඩොලර් 1000ක් කරා පැයකින් දෙකකින්. හරි. ඊට පස්සේ එන්න ඕක කොන්ෆිඩන්ස් වුණා. මොකද්ද කොන්ෆිඩන්ස් උනේ මම එදා හිතුවේ මේ ඩොලර් 1000 මම හිතන්නේ ඩොලර් 3000ක් කරලා නවත්තනවා වගේ ප්ලෑන් එකක් ගෙවුවා. 10 පටන් ගත්ත ඊගා විනාඩි 5 ඩොලර් අර තිබ්බ ඩොලර් 1000 ඩොලර් 40ට විතර බහලා ලොස් වෙලා ගියා. හරි. ඒක තමයි ඒ අර බිගිනර් කෙනෙක්ගේ ලෙවල් එකට ඔයාලා ලෙවල් එකේ ඉඳලා ඇති. එතකොට අර ඒකට ඒ සයිකොලොජි ලෙවල් එක හැදෙන්න අවුරුදු ගාණක් ගියා අපිට. හරිද? ඒක ඔයාලා සඳහා ගන්න ඕන අවුරුදු ගාණක් යන්නම කියලා නෙමෙයි කියන්නේ. හැබැයි අපි මේ කියන දේවල් එක්ක ඔයාලා පුළුවන් තරම් සයිකොලොජි ලෙවල් එක හදා ගන්න ඕන ඉක්මනට. හරි. මොකද මේකෙදි ට්‍රේඩින් ඇනලයිස් එකට වඩා ගොඩක් වැදගත් දේ තමයි සයිකොලොජි කියන්නේ. හරි. ඇනලයිස් එක වැදගත්. ඒ දේවල් ටික ඔයාලට මේ සේරම ඉගෙන ගන්න පුළුවන් මේකෙදි. ඊට පස්සේ මම ලොකු වෙලාවක් ගන්නෙත් නෑ මේකට. අපි දැන් මේ වර්ක්ෂොප් එකේදී සතියට දවස් දෙක ගානේ මාස දෙකක් පුරාට උගන්වනවා. හරිද? ඔය සමහර තැන්වල කෝස් වගේ මේ දවස් 4න් 5න් උගන්වන්නේ නැහැ. හරි? මේ උගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. මේකට සංකීර්ණ දෙයක්. ඒ හින්දා අපි සතියේ දවස් දෙක ගානේ මාස දෙකක් උගන්වනවා. ලයිව් ක්ලාසස් තමයි කරන්නේ. සේරම රෙකෝඩින්ග්ස් දෙන්නේ නැහැ. ඒ කියන්නේ පාට හරි රෙකෝඩින් කරේ ඉන්න අපහසු නම් එයාලට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලයිව් එකට ආපු කෙනෙක්ට මම දැන් කලින් රික්වෙස්ට් එකක් කළා දෙබ ගෲප් එකේ මේ ලයිව් එකට ආපු අයට අර පස්සේ තේරුම් ගන්න රෙකෝඩින් එක දෙන්න පුළුවන් කියලා ඒක පුළුවන්. හරි. හැබැයි ලයිව් එකට එන එක මස්ට්. හරි. ඒකට අනිවාර්යෙන් එන්න බලන්න. يعني බැරි හදිසියතුවක් වුණොත් ඔය පුළුවන් රෙකෝඩින් දෙන්න. හැබැයි ලයිව් එකේ එන්න දැන් ඔයාලට ප්‍රශ්නක් තියෙනවා නම් මෙහෙම තිලින් අහන්න පුළුවන්. අන්න ඒ chance රෙකෝඩින් එකේ නැති වෙනවනේ. හරි. ඒකයි කියන්නේ තියරි නැද්ද කියලා ෆික්ස් කරගන්න පුළුවන් ලයිව් එකට ආවම. එහෙනම් පුළුවන් තරම් ලයිව් එකට එන්න බෑ නම් අපි කලින් ඉන්ෆෝම් කරලා තමයි රෙකෝඩින් ගන්න ඕනේ. හරි. ලයිව් එකට ආපු කට්ටියට කොහොමද රෙකෝඩින් දෙනවා. උතර මාස දෙකක් පුරාවට දිනා මේක දවස් දෙක ගානේ එහෙම තියන්න හේතුව අපි මේකෙදි ප්‍රැක්ටිස් කරනවා. හරි.
නිකන් සෙෂන් එකට ඇවිල්ලා බලන් හිටියා කියලා ඔයාලා ප්‍රොෆිටබල් වෙන්න බෑ. නිකන් ඇවිල්ලා බලන් හිටියා හරි කියලා පැය දෙකක් හරි පැය තුනක් හරි අපි කරන සෙෂන් එක ඒක තියා බලන් ඉඳලා හරි දැන් ට්‍රේඩින් වල කියන්නේ මාස දෙකක් ගියාම හරි අපි කියන දේවල් ටික ප්‍රැක්ටිස් කරන්න. ඒ කියන්නේ අපි සතියේ දවස් දෙකක් විතරක් කරන්නේ දවස් 7ම කරන්නේ නැතුව ඉතුරු දවස් අපි දවස් දෙකක් කරන්නේ දවස් 5 ඉතුරු දවස් 5 ප්‍රැක්ටිස් කරනවා. හරි දවසෝම ප්‍රැක්ටිස් කරන්න ඕනේ නැහැ. දවසට පොඩි වෙලාවක් පැයක් වෙන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන් තියෙන විදිහට මැනේජ් කරගෙන ප්‍රැක්ටිස් කරන දේ කරන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ කෝස් මෙන්ටර්ෂිප් එකේදී ඔයාලට ලෙක්චර් විදිහට ඉන්නේ මේන් ලෙක්චර් විදිහට මම නෙමෙයි. හරි. ඒකට අපි ඉන්වයිට් කරලා තියෙන ලෙක්චර් කෙනෙක්ට එයා මේ අවුරුදු 5කට වැඩි මේ ෆීල්ඩ් එකේ. එයා ඇවිල්ලා තියෙන්නේ මුලින්ම එයා දැන් එයාගේ ස්ටේනේ මුලින්ම ඔය බයිනරි ට්‍රේඩින් වලින් ඇවිල්ලා දැන් මේ වෙද්දී එයා S&P 500 වල තමයි ගොඩක් ට්‍රේඩ් කරන්නේ. ඒ කියන්නේ US ස්ටොක් මාකට් එකේ තමයි එයා මේන්ලි ට්‍රේඩ් කරන්නේ. එහෙම මේ ලෙක්චර් එකේ තමයි ඔයාලා දැන් ඉන්නේ. මගෙත් ලෙක්චර්ස් කීපයක් තියෙන්න පුළුවන් සයිකොලොජි පැත්ත වගේ සම්බන්ධව ගොඩක් ට්‍රේඩින් මෙතඩ්ස් ටික අරගෙන තමයි ඔයාලට හම්බෙන්නේ. එහෙනම් අපි එයා අනික තමයි මේක කියනවා එයා දැන් මේ ඔයාලට උගන්වන මෙතඩ්ස් ටික ඔයාලා අපි දව පෝස්ට් එකක් දාගෙන ඩොලර් 1000ක මේ ඉන්ටර්නැෂනල් ක්ලෝස් එකක් කියලා තිබුණා. ඒකට හේතුව තමයි මෙයා මේ උගන්වන මෙතඩ් එක එයා ඉගෙනගෙන තියෙන ශ්‍රී ලංකන් කෙනෙක් නෙමෙයි. එයා ඉගෙන ගත්ත ෆොරිනර්ස් ලගේ නම් එක්කම දැන් කිය මට නම් මතක නැහැ. ඩොලර් 1500යි මට කිව්ව විදිහට මේ ඒ වගේ ගණන් වියදම් කරලා තමයි ආයේ කෝස් එක ඉගෙනගෙන ඉන්ටර්නැෂනල් ඊට පස්සේ ඒක වෙනම ට්‍රාන්ස්ලේට් කරගෙන ඉගෙනගෙන තමයි මේ වලට ගන්නන්නේ. හරිද? ඒ හින්දා අපි දැන් යාට ඉන්වයිට් කරමු වැඩේ. මෙතනින් හරිය කන්ටිනියු කරගෙන යන්න. හැමෝම හොඳට ફોකස් එක දීලා වෙන වැඩ කරන්නේ නැතුව ඒ කියන්නේ ෆෝන් එකෙන් කාත් එක්ක හරි දෝනිත් එකම සෙට් කරන්නේ නැතුව ඊට පස්සේ මේ මොකක් හරි රීල්ස් වල බලන්නේ නැතුව ફોකස් එක දීලා අහගන්න. අද විතරක් නෙවෙයි දිගටම මේ සෙෂන්ස් වලදී පුළුවන් තරම් ફોකස් එක දීලා අහගන්න පුළුවන්. මේ අහගන්න නැත්තම් නිකන් බලන් හිටිය මීටින් එක ඔයා ඕපන් කරලා තිබ්බට ඔයාට ට්‍රේඩින් පුළුවන් වෙන්නේ නැහැ. ඔයා මේකට ફોකස් එක දෙන්න ඕන. කියන දේවල් අහන් ඉන්න ඕන. ඒ වගේම ප්‍රැක්ටිස් කරන්න ඕන. ඔය ටික කරොත් වැඩි කොට දාන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඉන්වයිට් කරනවා සුපුන් ජයකොඩි. හරි ඔකේ නම ඇත්තටම රමිදු ජයකොඩි කියලා. එයාට මම ඉන්වයිට් කරනවා වැඩි මෙතනින් යන්න කන්ටැක්ට් කරන්න. සුපුන් අපි පටන් ගමු. ආයි කට්ටේට හනෝනේ කරන්නේ. good evening. ඔයාලා කවුරු හරි මෙතන ඉන්න කෙනෙක් කවුරු හරි මේ කන්සෙප්ට් එක ගැන අහලා තියෙනවද මොනවා හරි දන්න කෙනෙක් ඉන්නවද ඔයාලා තුන් දෙනාගේ මයික් ඔන් කරලා දාන්න පුළුවන් නම් හොඳයි. මේ වාගේ සවුන්ඩ් පොඩ්ඩක් වෙලි මදි. ඔයාලගේ මේ අහලා තියෙනවද මේ කන්සෙප්ට් ගැන මේ සුපුන් කන්සෙප්ට් වාගේ එක සවුන්ඩ් ගැන පොඩ්ඩක් වෙලි මදි පොඩ්ඩක් බලන්න. රවින්ග හොස්ට් එක තියෙන ඔයා ගාවනේ මන් දෙන්න. හරි. ආවට කෝස් දීලා තිනවට කතා කරන්න පුළුවන්. ෂෙයා කරන්න පුළුවන්. අවුල නැද්ද පුළුවන්. බෑ මට මේගොල්ලන් ඔය ෂෙයා කරලා දින අපිට වෙනස්. මට ආවේ නෑ ඔයාට කෝස්ට අවිලා තියෙන්නේ. ඔයාගේ පැත්තේ මට හොස්ට් එක දුන්නා නම් හරි. ඔයාගේ තාම හොස්ට් එක ඔයා ගාව තියෙන්නේ. මට පේනවා. මට කෝ හොස්ට් කියලා පෙන්වන්න. හොස්ට් එක දුන්නොත් මගේ මේ ස්ට්‍රීම් එක චේන්ජ් වෙන්න පුළුවන්. ඔයාට කෝස්ට් එක වැඩි කරන්න පුළුවන්ද? නැත්තම් මේගොල්ලන් අන්මියුට් කරන්නකෝ. මේ තුන් දෙනා. ඕකේ. එහෙම ගන්න. අන්මියුට් කරන්න ඔයගොල්ලෝ එහෙම මියුට් කරගන්න. වැඩි හරි.
හරි ඇනිමේට් කරලා තියෙන්නේ. හරි ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්. පුළුවන් නේද කට්ටිය නැත්නම් chat එකේ දාන්න කතා කරන්න කැමති කට්ටිය ඉන්නවද දන්නේ නැහැ. සෑහෙනවා. දැන් එනවා. හරි. ඔයාලා මේ කන්සෙප්ට් එක ගැන මගේ ස්ක්‍රීන් එකේ පේනවද? ඔව් ඉන්න පේන. මේක තියෙන. මේ කන්සෙප්ට් එක ගැන ඔයාලා අහලා තියෙනවද මීට කලින් මොකක් හරි දැනුවත් වෙලා තියෙනවද? සාමාන්‍ය chat එකට දාන්න ප්‍රශ්නයක් නැහැ. YouTube එකේ නම් ටිකක් අහලා තියෙනවා. YouTube එකේ අහලා තියෙනවා. වීඩියෝස් එක. හ්ම් අහලා තියෙනවා. හරි. හරි මේ කන්සෙප්ට් එක එන්නේ මෙහෙමයි. මේක මේ ඕඩර් ෆ්ලෝ කියන කන්සෙප්ට් එකනේ. ඒ කියන්නේ මේක ඇවිල්ලා ඔයාලට මං කියන්නේ මේක ඇවිල්ලා SMC වත් ICT වත් එහෙම එකක් නෙමෙයි. හරි. මේක ඇවිල්ලා ඕඩර් ෆ්ලෝ කියන්නේ මාකට් එකේ යන මේ එන ඕඩර් වලට. ඒ කියන්නේ මම මෙතනින් පෙන්නුවොත් ඔයාලට මේ තියෙන්නේ මේ ඇවිල්ලා තියෙන මේ ඕඩර් මේ ඔයාලට පේනවද? මාකට් එකේ මේ ඔන්න වැටලා තියෙන ඕඩර්. මේ වෙන ඕඩර් වලට මාකට් එක මූව් වෙන එක ෆ්ලෝ එක මාකට් එකේ මූව් වෙන ෆ්ලෝ එක අල්ලන එක තමයි ඕඩර් ෆ්ලෝ එක. වල කන්සෙප්ට් එකේ තියෙන්නේ. එතකොට මේ ඕඩර් ෆ්ලෝ කන්සෙප්ට් එක අපිට SMC ICT කරන අයට වඩා ICT SMC කරන අයට වඩා අපිට මේකේ ඇකියුරිටි එක වැඩි. මේගොල්ලන්ට සාපේක්ෂව අපේ ඕඩර් ෆ්ලෝ අයගේ ඇකියුරිටි එක වැඩි. හේතුව මේගොල්ලන්ට අපිට මාකට් එක ඇතුළ පේනවා. හේතුව මාකට් එකේ ඇතුළ වෙන දේවල් පේනවා. එතකොට ICT SMC අයට පෙන්වන්නේ නැහැ. ඒගොල්ලෝ යම් කිසි තැනකට ඒ කියන්නේ මම පෙන්වන්නම් ඒගොල්ලන්ට. ඒගොල්ලෝ ඇවිල්ලා මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා මේ වගේ තැනකින් ඒගොල්ලෝ කරන්නේ මෙන්න මේ වගේ තැනකින් ඕඩර් බ්ලොක් එකක් ගා ගන්නවා. ඒගොල්ලන්ගේ තියෙන කන්සෙප්ට් එකේ විදිහ. ඒගොල්ලන්ගේ ස්ට්‍රක්චර් එකේ විදිහ. ඒගොල්ලෝ මෙන්න මෙහෙම ගා ගන්නවා ඕඩර් බ්ලොක් එකක්. හරි. මෙහෙම ඕඩර් බ්ලොක් එකක් ගහලා ඒගොල්ලෝ බලනවා මේ හරිය ෆෙයා වැලියු ගැප් එකක්. ICT SMC එක ගන්න ගොඩක් එහෙමයි. බලලා ඒගොල්ලෝ මේ මෙතනින් ට්‍රේඩ් එකකට අපිට මේ මෙතනින් ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා. ඔන්න ඔහම. එන්ටර් වෙලා ඒගොල්ලෝ ඔහම ට්‍රේඩ් එක මේ හරියට වගේ ගොඩාක් දුර ඒගොල්ලෝ ටාගට් කරනවා ට්‍රේඩ් එක. හැබැයි මේ ට්‍රේඩ් එක යයිද? ඔහම ටාගට් කරපුවම නෑනේ. අහපව හරවලා යනවා. එතකොට ඕඩර් ෆ්ලෝ කරන අපිට පේනවා මේ එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? මෙතන මොකද්ද වෙන්නේ? මේ මොන වගේ දෙයක්ද මෙතන වෙන්නේ? ඒ හැම දෙයක්ම ඕඩර් ෆ්ලෝ කරන අපිට පේනවා. ඒ කියන්නේ මෙහෙමයි මාකට් එකේ හරිද? ඔව් මාක කවින්ද කියන්නේ මේ පොඩ්ඩක් මේ ස්ක්‍රීන් ෂෙයා එක ඕෆ් කරලා ආයෙ මේ ෂෙයා ගන්න පුළුවන්ද? ස්ක්‍රීන් එක ඔෆ් කරන්න ස්ක්‍රීන් ෂෙයා කියලා ඕෆ් කරලා ආයෙ පොඩ්ඩක් ෂෙයා ගන්න පුළුවන්ද? මගේ එකද? හරි මම ඔෆ් කරලා ආයෙ ෂෙයා කරන්න. පොඩි බ්ලර් ගතියක් තියෙන හින්දා පොඩ්ඩක් ෂෙයා. ඔව් ෂෙයා එක අයින් කරලා ආයෙ ෂෙයා ගන්න. ෂෙයා එක අයින් වුණාද? නෑ නේ. හරි කියන්නේ තාම අයින් වුණේ නැහැ. ඉන්න බලන්න. මට ෂෙයා එක අයින් කරන්නත් දෙන්නම් නැහැ වගේ. මම හිතන්නේ ඔයාගා හොස්ට් එක තියෙන හින්දා වෙන්න ඇතිනේ. නෑ නෑ ඒක නන් නෙමෙයි.
පැහැදිලි කරගෙන යන්නකෝ. අනිත් කටේ බ්ලොග් එකක් තියෙනවද? ගොඩක් නෑ සර් පේනවා. එහෙනම් හරි. මම එහෙනම් දින කරන්නේ. ඔයාගේ මේ කනෙක්ෂන් එක ඩ්‍රොප් එකක් වෙන්න ඇති. ඒ වගේ ඔව්. ඒ වගේ කරන්නේ. ඒක තමයි ඒක. හරි. ඔයාලට එතකොට මේ මාකට් එකේ මේ වෙන ඕඩර් වල මේ වැටලා තියෙන ඕඩර් එක දැන් ගොඩක් අය හිතන්නේ මෙහෙම මේ ලොකු ඩවුන් එකක් ආපුවාම හරි. අද දවසේම සෙල්. එහෙම හිතන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මේ ඩවුන් එක ආවට මේ ඩවුන් එක යම් කිසි තැනකින් අහපව මාකට් එක බයි වෙන්න පුළුවන්. ඒක මම කියලා දෙන්නම්. ඒ කියන්නේ මේ මාකට් එක මෙහෙම ඩවුන් එකගෙන ඇවිල්ලා මේකේ දවස් තියෙනවා. විශේෂයෙන්ම ෆ්‍රයිඩේ. ෆ්‍රයිඩේ වල මාකට් එකක් මෙහෙම ඩවුන් කරලා යම්කිසි කාල පරාසයකින් ආපහු මාකට් එක අප් කරනවා. හැබැයි මේ ඩවුන් එකෙන් භාගයයි අප් කරන්නේ. හරි. ඊට පස්සේ ආයෙ මේගොල්ලෝ ඩවුන් කරනවා. ආයෙ ඊට පස්සේ මෙහෙම ආයෙ මෙහෙම අප් කරලා ඔන්න ඔහොමයක් කරලා ආයෙ ඔහොමයක් කරලා ඔන්න ඔහොම කරලා ඔහොම නවත්තනවා. මෙතනින් ක්ලෝස් කරනවා මාකට් එක. ඊට පස්සේ ආයෙ මේ මාකට් එක ඕපන් වෙන්නේ සඳට. හරි. අන්න ඒ වගේ සිද්ධියක් තියෙනවා. ගොඩක් අය මේ සිද්ධිය දන්නේ නැහැ. මේ සිද්ධිය දන්නේ නැතුව මාකට් එකට ඇවිල්ලා හරි. අද සෙල් ට්‍රෙන්ඩ් එකක් අපි සෙල් ගහමු. ගහනවා මේ හරියට එනවා. මෙතනින් ගියා මෙහෙම ගියා ස්ටොප් වැදුණා ඉවරයි. ට්‍රේඩ් එක ක්ලෝස්. දැන් මේ ගෝල් මාකට් එකේ වගේ ට්‍රේඩ් දානවා නම් ලොකු තියෙන්න ඕන හොඳ දැනුමක්. මේ ගෝල් මාකට් එකේ ගෝල් මාකට් එකේ තියෙනවා ස්පූෆින් ඕඩර් කියලා කතාවක්. ඒක ලොකු බර කතාවක්. මම ඒක නිමාඩුවේ සරලව කියලා දෙන්නම් ඒක දැනට. ඒ කියන්නේ ඔයාලා දැකලා තියෙනවනේ මෙන්න මෙහෙම ඕඩර් බ්ලොක් එකක් ගහගෙන මෙන්න මෙහෙම ඕඩර් බ්ලොක් එකක් ගහගෙන මෙන්න මෙහෙම ඇවිල්ලා ඊළඟට මෙන්න මෙතන මේ වගේ තැනකින් අපි බලනවා සාමාන්‍ය ෆෙයා වැලියු ගැප් එකක් වගේ ඔහොම බලනවා. ඔන්න ඔහොම. ඒ ඊට පස්සේ මොකද දන්නවද වෙන්නේ? මේ ෆෙයා වැලියු ගැප් එකෙන් මේ ට්‍රේඩ් එක වැඩ කරනවා. හරියි. මේ ට්‍රේඩ් එක වැඩ කරනවා. හැබැයි මේ ට්‍රේඩ් එක කොහොම මග චුට්ටක් යනකොට මෙන්න මේ හරිය තියෙනවා ඕඩර් වැඩි. මෙන්න මේ හරියෙන් ඕඩර් වැඩි. මෙන්න මේ හරිය තියෙනවා ඕඩර් වැඩිපුර. ඒ කියන්නේ මේගොල්ලන්ගේ මේ හරිය බයස්ලා ඩිෆෙන්ඩ්. දැන් මේ බයි ට්‍රෙන්ඩ් එක ගන්න මේගොල්ලෝ ගිහින් තියෙන්නේ. එතකොට මේ හරිය බයස්ලා ඉන්නවා අපව. අපි දැනගන්න ඕනේ එතකොට. එතකොට මොකද වෙන්නේ? මෙතනින් බයස්ලා අපව ඇක්ටිව් වෙනවා. ඊළඟ ෂොට් එක මෙහෙම මෙතනින් ආපු ගමන් මෙතන ඉන්නවා සෙල් පැත්තට ට්‍රේඩ් දාගත්ත කට්ටියක්. ඒගොල්ලෝ දාගෙන ඉන්නේ මෙතනට බැරි වෙලාවක් ආවොත් මාකට් එක ආයෙ පාරක් මෙතනින් ආපහු සෙල් වෙන්න කියලා. හැබැයි ඒ ට්‍රේඩ් දාන් ඉන්නේ අපි වගේ අය නෙමෙයි. ඒ දාන් ඉන්නේ ලොකු කම්පැනි, හෙඩ් ෆන්ඩ් කම්පැනි, ඒ බෑන්ක් කරවා මෙව්වා ඒගොල්ලෝ තමයි දාන් ඉන්නේ. එතකොට ඒගොල්ලෝ මෙන්න මේ වගේ තැනකින් හරි මෙන්න මේ වගේ තැනකින් දාගෙන ඉන්න ට්‍රේඩ් එක පාටම ඔහම ළඟට ආපු ගමන් මේගොල්ලෝ මේ ට්‍රේඩ් ටික මේ සෙල් එකට මේගොල්ලෝ දාන් ඉන්නේ. මේ ට්‍රේඩ් ටික ඔක්කොම කට් කරනවා. හරි. කට් කරලා ඒගොල්ලෝ සෙල් එකට දාගත්ත කට්ටිය ඒගොල්ලොත් මේක බයි කරනවා. බයි කරපු ගමන් මොකද වෙන්නේ? මේ පොයින්ට් එකෙන් ඔන්න බලන්නකො දැන් ඒක වෙලා තියෙනවනේ මම හරියටම කියනවා. මේ බලන්නකො මේ කැනල් එක. මේ පොයින්ට් එකෙන් කෙලින්ම එකම විදිහට එකම වේගෙන් මේ කැනල් එක කඩාගෙන යනවා. මෙතන කෙලින්ම ස්ටොප් තිබ්බේවට ස්ටොප් ඉවරයි. ඒ කියන්නේ මේ වෙලාවේදී මෙතනින් මෙතනින් පොඩ්ඩක් ඉන්න ඈන ගන්නකම් මෙන්න මෙතනින් මෙන්න මෙතනින් දැන් අපි සාමාන්‍යයෙන් ස්ටොප් ලොස් තියනවානේ. දැන් මේ අපි ඕඩර් ෆ්ලෝ කරනකොට ස්ටොප් ලොස් තියන්නේ මෙන්න මේ හයි උඩින් නෙමෙයි. මේකට තියෙනවා ATR කියලා මෙතඩ් එකක්. අන්නේ මෙතඩ් එකකින් තියන්න ඕන අපි ස්ටොප් ලොස් එක. හරි මේ ATR එකෙන් තමයි තියන්නේ. එතකොට මේ ATR එකෙන් අපි තිබ්බාම ස්ටොප් ලොස් තියෙන විදිහක් තියෙනවා. ඒක ටිකක් මං කියලා දෙන්නම්. එතකොට මේ ස්ටොප් ලොස් එක මෙතනින් තිබ්බාම මේ යන ප්‍රෙෂර් එකට මේගොල්ලන්ගේ ස්ටොප් වදින්නේ නැහැ. ඔයාලා ගොඩක් දැකලා තියෙනවා නේද ක්‍රිප්ටෝ මාකට් එකේ. ක්‍රිප්ටෝ මාකට් එක කෑෂ් වෙනකොට ගොඩක් අයගේ ස්ටොප් ලොස් වැදිලා. ඇයි මාකට් එක වොෂ් වෙලාම යන්නේ? ඒ කියන්නේ මාකට් එක ස්ටොප් වැදිනකොට පස්සේ ඇයි තියෙන ඒගොල්ලන්ගේ තියෙන වොලට් එහෙම මේ වොෂ් වෙලා යන්නේ? හේතුව තමයි මෙන්න මේක.
ඔයාලා සරලව මේක තේරුම් ගන්න. එච්චර ලොකුවට ගැඹුරට හිතන්න එපා. ගැඹුරට මම කියලා දෙන්නම් ඒක. ඒ කියන්නේ මෙතන ස්ටොප් වැදුනට පස්සේ මේක මෙතනින් කඩාගෙන යනකොට මේ හරිය ස්ටොප් එක වැදිලා නවතින්නේ නැහැ. මේක ස්ටොප් එක මෙන්න මෙතනින් තමයි මේ කැනල් එක ක්ලෝස් වෙන්නේ කොතනින්ද අන්න එතනින් තමයි ස්ටොප් එක වදින්නේ. තේරුණාද? එතකොට මේගොල්ලෝ මෙතන වදින්නේ මෙතනින් ස්ටොප් එක වදිනකොට මෙතන ඩොලර් 10කින් මෙතනින් ස්ටොප් ඕෆ් වෙනවා නම් මෙතන වදිනකොට ඩොලර් 50ක් විතර ගිහිල්ලා ඉවරයි. අන්න ඒකයි කියන්නේ මේක ස්ටොප් තියෙනකොට වගේම මේ ISMC ICT වලින් ගහනකොට තියෙන ප්‍රශ්නේ ඔන්න ඕක තමයි. දැන් අපිට වගේ නම් අපිට මේක පේනවා. මාකට් එකේ අපිට මේක පේනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට පේනවා. දැන් මේ මම මේ මාකට් එකේ ගහපු ට්‍රේඩ් ඔන්න බලන්න. දැන් මේ මම මේ පොයින්ට් හරියටම කී පොයින්ට් එකකින් අරන් තියෙනවා. මෙතනින් ගත්තම මෙන්න මෙතනින් ට්‍රේඩ් එක ඕපන් කරා. ඊළඟට මම දැක්කා මෙන්න මෙතන අර ඔයාලට මම පෙන්නමු දැන්. මෙතන බයස්ලා ආපහු ඉන්නවා. මම එතනින් හරියටම බල්ලා හිටන් ට්‍රේඩ් එක ඕෆ් කරා. කට් කරුවා. අපිට වැඩි දුර අල්ලන්න ඕනේ නැහැ. මේ මහ ලොකු වෙලාවක් නෑ. මේ විනාඩි 35යි. අපි වැඩි දුර අල්ලන්න ඕනේ නැහැ. හරියටම ට්‍රේඩ් එක කැප්චර් කරගන්න දන්නවනම් අපිට හරිම එන්ට්‍රියක් ගහගන්න පුළුවන්. අනිත් එක තමයි මම ඔයාලට තව දෙයක් කියන්නම්. මේ ඕඩර් ෆ්ලෝ වල තියෙනවා. ඔයාලා අහලා තියෙනවද කවුරු හරි මට පොඩ්ඩක් මේ දානවද මැසේජ් එකක් හරි නැත්තම් කවුරු හරි දානවද ස්කැල්පින් වලට අමතරව හයිපර් ස්කැල්පින් කියලා දාතියක් අහලා තියෙනවද? කවුරු හරි කෙනෙක් අහලා තියෙනවද මෙතන? ඉන්න කෙනෙක්. නෑ සර්. එහෙනම් මේකේ තියෙනවා හයිපර් ස්කැල්. ඔයාලා දැකලා තියෙනවද ෆැබියෝ වල ඔයාලා නිකන් YouTube එකක දැකලා තියෙනවද නිකන් බබල් වලින් ගහනවා කට්ටිය. ට්‍රේඩ් බබල් වලින් වගේ ගහනවා. දැන් මම ඔයාලට පෙන්නන්නම් ඈ. මේකේ හරි ඔයාලට බිග් ඕඩර් ඉන්ඩිකේටර් එක කස්ටමයිස් කරන්න මේ දීලා තියෙන්නේ. ඒක මේ කස්ටමයිස් කරුවට පස්සේ ඔයාලට ඒක හම්බ වෙනවා. ඒක මං ගාව තිබිච්ච එකක් මේ පොඩි අඩුපාඩුවක් ඇතිලා කස්ටමයිස් කරන්න දුන්නා. හරි ඒක අවුලක් නැහැ. මෙතන සාමාන්‍ය ඔයාලා දැකලා තියෙනවද මේ බබල් පින්ට් එනවා. ඔයාලා දැකලා ඇති YouTube එකේ වගේ. ඒ බබල් පින්ට් එනකොට අපිට පුළුවන් ඒ බබල් එකේ තියෙනවම කැන්ඩල් එකක් හැදුනාම ඒ බබල් එකේ තියෙන අපි හිතමුකෝ මේක පයි කැන්ඩල් එකක් කියලා හිතමුකෝ අපි. සරලව හිතමුකෝ අපි මෙහෙම බයි කැන්ඩල් එකක් කියලා. අපි හිතමුකෝ මෙහෙම බයි කැන්ඩල් එකක් කියලා හිතමු කොහොමද? මේ බයි කැන්ඩල් එකක් මම හදනවා. ඊළඟට තව බයි කැන්ඩල් එකක් හදනවා. මෙන්න මේ බයි කැන්ඩල් එක තියෙන ඇකියුරිටි එක. මෙන්න මෙතන ඇකියුරිටි එක බලලා මෙතන පින්ට් එනවා ලොකු බබල් එකක් කොහොමද? මේ බබල් එකේ ඉන්න තනිකරම ඇග්‍රෙසිව් ඒ කියන්නේ මාකට් එකකින් අරන් යන්න පුළුවන් කට්ටිය ඉන්න මාකට් එකේ වෙලාවට. එතකොට මේ බබල් එක මෙහෙම print වෙලා මේ බබල් එකනොත් ඒකට උත්තර දුන්නාම මේකට සමාන විදියට අපිට මෙතනින් ට්‍රේඩ් එකක් එන්ටර් කරන්න පුළුවන්. එන්ටර් කරලා ඊළඟට තියෙනවානේ ඊළඟට අපිට මේ මම මේක කියලා දෙන්නම් ඔයාලට කියලා දෙනකොට මේ බබල් හැදීගෙන යනකොට මෙතන දැන් බයි එකට යන්නේ. මෙතන සෙලර්ස්ලා ඩිෆෙන්ඩ් වෙච්ච ගමන් අපිට පුළුවන් මේ ට්‍රේඩ් එක කට් කරන්න. හැබැයි දැන් මේ සිස්ටම් එකෙන් ගහනකොට ඔයාලගේ හයිපර් ස්කැල්පින් කියලා සිස්ටම් එකක් තමයි මේක තියෙන්නේ. හයිපර් ස්කැල්ප් කැනල් දෙකයි නැත්තම් තුනයි වදින්නේ. හැබැයි මේක කැනල් දෙකක් තුනක් ඔයාලගේ ස්ටොප් ලොස් ලොකුවට යන්නේ නැහැ. මම ඒක කියලා දෙන්නම්. ඒ වෙලාවට ලස්සනට කියලා දෙන්නම්. ඒක පාඩමේ මාර ලස්සනක් තියෙන එක ඔයාලට කියලා දීපුවම ඔයාලා හිතයි ට්‍රේඩින් කියලා හිටන් මෙච්චර කාලයක් ලංකාවේ යන මොනවද දන්නේ කියලා හිතයි. ඒ තරම් දෙයක් තියෙනවා. එතකොට මේකේ බබල් වලින් print වුණාට පස්සේ අපි ස්ටොප් ලොස් එක එච්චර ලොකුට යන්නෙත් නැහැ. අපිට ට්‍රේඩ් එක කට් කරගන්නත් පුළුවන්. අපිට සාමාන්‍යයෙන් එකට දෙක නැත්තම් තුන වගේ ඔයාලා ගොඩාක් බලන අයනේ ගොඩාක් බලන දෙයක් නේ රික්සිවෝඩ් කියන එක. ඔයාලා ගොඩක් අය බලන එකක් තමයි රික්සිවෝඩ් කියන එක. ඇත්තරම මේ රික්සිවෝඩ් කියන එක ලොකු වැදගත්කමක් නැහැ. මාසේ අවසානට අපි ප්‍රොෆිට්ද කියන එක තමයි බලන්න ඕන. හරි.
එතකොට මේ හයිපර්ස්කැල්ප් වලින් ගන්නකොට ෆික්ස් ඕඩර් තියෙන්නේ එක්කෝ 1ට 2යි නැත්නම් උපරිම 3යි නැත්නම් 1ට 1යි. හරි. හැබැයි මේක 1ට 1 වුණාට ඔයාලා දැන් මාකට් එකට ආපු ගමන් බැලුවා මාකට් එක SMC ICT ලා වගේ ඔහොම නිකන් මෙහෙම ඕඩර් බ්ලොක් එකක් ගහගෙන මෙන්න මෙහෙම ඕඩර් බ්ලොක් ගහගෙන ඔහොම ඉන්නකො වෙන්නන්න ඔන්න ඔහොම මේ බලන්න මෙන්න මෙහෙම ඕඩර් බ්ලොක් එකක් ගහගෙන ඔහොම ඕඩර් බ්ලොක් එකක් ගහන් එතනට එනකන් ඉඳලා මාකට් එක රියැක්ට් කරලා අරවා මෙව්වා. දැන් එතකොට ඔයාලට පුළුවන් නේද මේ මූවමන්ට් එක අල්ලගන්න. බලන්නකො මේ මූවමන්ට් එක බලන්න. අපුවට ඔයාලට අල්ලගන්න පුළුවන් මේ මූවමන්ට් එක. ඇයි මෙහෙ යනකන් ඉන්නේ? බොරුවටනේ. අපරාධෙනේ. ඔයාලට මේ මූවමන්ට් එක ඇල්ලුවා ඇති. එතකොට ඔයාලා මෙහෙ ගිහිල්ලා ආයෙ කරකිලා මෙහෙ පැය ගාණක් ගිහිල්ලා මෙතනින් කරකිලා එන්න ඕනේ නැහැ. ඔයාලා මෙතනින් මෙතන මේකෙන් පහිනකොටම ඔයාලට ගැහුවා ඇති. ඔයාලට මෙතන ඉඳන් මෙතනට ගැහුවා ඇති ට්‍රේඩ් එකක්. ලස්සනට ගැහුවා ඇති. ඔයාලා මෙහෙම කරකිලා ආයෙ මෙහෙම කරකිලා ඔහොම එන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඔයාලා මේ පැත්තට හැරුණාට පස්සේ මෙතනත් ඔයාලට තියෙනවා. මෙතනත් ඔයාලට ට්‍රේඩ් එකක් තියෙනවා. දැන් මම දන්නේ හින්දා මම කියන්නේ ට්‍රේඩ් එකක් තියෙනවා. ඔයාලට ගන්නකොට මේක ඔයාලට උත්තර තීරනවා. එතකොට ඔයාලා හිතයි මෙච්චර කාලයක් SMC ICT කියන්නේ මොකක්ද කියලා හිතයි. එතකොට ඔයාලට මේ පැත්තට ගැහුවා ජාපෝ ට්‍රේඩ් එක. ලස්සනට. මේකේ මාර මේ ඇකියුටි එකක් තියෙන මේ ඕඩර් ෆ්ලෝ කියන කන්සෙප්ට් එකේ. හැබැයි ලංකාවේ ගොඩක් අය ඕඩර් ෆ්ලෝ කියන කන්සෙප්ට් එක හරියට යූස් කරන්න දන්නේ නැහැ. ගොඩක් අය බය වෙනවා. පළවෙනි බය වීමේ හේතුව තමයි මෙන්න මේක තමයි පළවෙනිම බය වීමේ හේතුව. මම පෙන්නන්නම් මේකයි. මේකේ අංක ගොඩයි. අංක ගොඩයි. අංක ගොඩයි මෙතන අංක තියෙනවා මෙහි අංක තියෙනවා. කට්ටියට ඔළුව කරකිනවා මේ අංක දැකපුවාම. එතකොට තමයි ගොඩක් අය බය. එහෙම බය වෙන්න ඕනේ නැහැ. ඕඩර් ෆ්ලෝ වලට එහෙම ලොකු එකක් නැහැ. ඕඩර් ෆ්ලෝ වල තියෙනවා හැබැයි ලොකු දෙයක් නැහැ. ඕඩර් ෆ්ලෝ හරියට සෙටප් එකක් හදන කෙනෙක් ඉන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ ඕඩර් ෆ්ලෝ වල. අනිත් එක තමයි මේ ඕඩර් ෆ්ලෝ වල වගේම හැම මාකට් එකකම හැම දෙයකම තියෙන දෙයක් තමයි මේකේ තියෙනවා හැම දෙයකම ඇල්ෆා ඩිකේ කියලා. හරි ඇල්ෆා ඩිකේ. ඒ කියන්නේ ඇල්ෆා ඩිකේ කියන්නේ මාකට් එක ඕනම සිස්ටම් එකක් එක දිගට වැඩ කරගෙන යනකොට ඒ සිස්ටම් එක ෆේල් වෙනවා. මාකට් එකේ ඒ සිස්ටම් අපි දැන් ට්‍රේඩින් කරනවා කියන්නේ අපි සරලව මම කියන්නම් ට්‍රේඩින් කරනවා කියන්නේ ඒ කියන්නේ අපි වගේ අය ට්‍රේඩින් කරනවා කියන්නේ මාකට් එකේ දුර්වල තැනක් අල්ලගෙන ඒ තැනට අපි එන්ට්‍රියක් හරි සෙටප් එකක් හරි හදා ගන්නවා. හරි. අපි ඒ වගේ තැනට මේ වගේ සෙටප් එකක් හදා ගන්නවා. හදාගෙන අපි කරන වැඩේ එතනින් ට්‍රේඩ් එකක් අපි එන්ටර් කර ගන්නවා. ට්‍රේඩ් එක. ඒකයි ඕඩර් ෆ්ලෝ වල තියෙන වෙනස. ඕඩර් ෆ්ලෝ නෙමෙයි හැම කන්සෙප්ට් එකකම. හැම කන්සෙප්ට් එකකම තියෙන වෙනස ඒකයි. හැබැයි මේ හැම කන්සෙප්ට් එකකම වෙනස තිබුණාට ගොඩක් දැන් අයගේ SMC fail. ICT fail ඊට වැඩිය. ICT ඊට වැඩිය fail. මම මේ දෙකම ෆලෝ කරලා තියෙනවා. ඊට පස්සේ මේ ඕඩර් ෆ්ලෝ කියන එක තමා දැනට ෆේල් නොවී තියෙන්නේ. ඒ කියන්නේ මේක 100% ෆේල් කියලා ෆේල් නැත්තේ නෑ. මේක 100% ෆේල් නැත්තේ නෑ. මේක යම් මට්ටමකින් ෆේල්. ඒ කියන්නේ 100%ක වින් රේට් එකක් මේ ලෝකේ කාටවත් නෑ. ලංකාවේ අයට තියෙන්නේ අඩුම 65යි 68යි එහෙම තමයි තියෙන්නේ. එහෙම ලොකු වින් රේට් නෑ. පිටරට ලෝකේ ඉන්න හොඳ ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලාගේ ඒගොල්ලන් තියෙන 70%යි. අපිට 100%ක වින් රේට් එකක් තිබ්බොත් එහෙම බැරි වෙලාවක්. ඔය ලෝකේ තියෙන ලොකු කම්පැනි වලින් අපි අරන් යනවා. අරන් ගිහින් කියනවා ඔයාලා ගාව තියෙන සෙටප් එක දෙන්න අපිට දෙන්නම් ඔයාලට $1 මිලියන ගාණක් කියලා. එහෙම නැහැ. හරි. එතකොට මේ ඕඩර් ෆ්ලෝ කියන කන්සෙප්ට් එක තමා ෆේල් නැත්තේ. ෆේල් නැත්තේ කියන්නේ හේතුව තමා මේ ඕඩර් ෆ්ලෝ කියන කන්සෙප්ට් එකට පුළුවන් මාකට් එකේ තියෙන අලුත් දේවල් මාකට් එකට එන අප්ඩේට් අරවා මෙව්වා ඔක්කොම අල්ල ගන්න පුළුවන් මේ ඕඩර් ෆ්ලෝ කියන කන්සෙප්ට් එකට. හරි. එතකොට ඒ අල්ලගෙන ඒකට පුළුවන් සෙටප් එකක් හදන්න ඕඩර් ෆ්ලෝ කියන කන්සෙප්ට් එකට.
මංගාව තියෙනවා දැනට සෙටප් 3-4ක්. ඒකෙත් හොඳම ඒ සෙටප් 3-4ම හොඳම ඇසියුරිටි ටික අල්ලලා තමයි මම දැන් හදලා දැන් ඔයාලට මේ දෙන්න හදන්නේ මම. හරි. ඒක මාරම් පවර්ෆුල්. මම නිතරම යූස් කරනවා. මම අනිවාර්යෙන් ගහලා බලනවා. මාරම් පවර්ෆුල්. හැබැයි ඔයාලා දැනගන්න ඕන මේක දුන්නට පස්සේ මේ සෙටප් එක දුන්නට පස්සේ ඔයාලා දැනගන්න ඕන හරිද? මේ සෙටප් එක ඔයාලගේ අතට දුන්නාම ඔයාලා දැනගන්න ඕන ඔයාලගේ ඇස් දෙක වගේ මේක පරීක්ෂා කරගන්න දැනගන්න ඕන. කාටවත් මේක ලොකුවට පිටට යවන්න එපා. කියලා දෙන්න හදන්න එපා. ඒ කියන්නේ මේක පවර්ෆුල් එක පවර්ෆයි කෙනෙක් දැනගෙන මේක ඔයාලෙන් තව කෙනෙකුට ගියා කියන්නකො. එයාගෙන් තව කෙනෙකුට යනවා. ඔය විදිහට ගිහිල්ලා මේක සාමාන්‍යයෙන් ලක්ෂයක් වගේ අතට ගිය ගමන් මේ සෙටප් එක ඇල්පඩි ගේනවා. හරි. මේ සෙටප් එක ඇල්පඩි ගේනවා. අන්න ඒකයි කියන්නේ කාගේවත් අතට යවන්න එපා මේ සෙටප් එකෙන්. ඔයාලම ට්‍රේඩ් කරන්න. මේ සෙටප් එක ඔයාලට හදුවට පස්සේ ඔයාලා කාටවත් දෙන්න එපා මේ සෙටප් එක. ඔයාලම මේ සෙටප් එකෙන් ට්‍රේඩ් කරන්න. හරි. එතකොට ඕක මාකට් එකේ ගැන තියෙන මාකට් එක ගැන තියෙන ඩෙට් එකේ තියෙන කතාව. ඔක ගොඩාක් ට්‍රේඩර්ස්ලා ලංකාවේ දන්නේ නැහැ. දන්න අය ඉන්නවා. මට වැඩිය හොඳ වැඩෝ ඉන්නවා. ඒගොල්ලෝ කියලා දෙන්න. පළවෙනි හේතුව ඒකයි. ඒගොල්ලෝ කියලා දෙන්න. එතකොට ඔය ගොඩක් අය ලංකාවේ උගන්වන ඔය කෝස් වල උගන්වන ගොඩාක් අය මේ හේතුව තමා මේ ඒගොල්ලොන්ගේ ගොඩාක් කලාට ඒගොල්ලෝ කෝස් එක කරනකොට ඒගොල්ලොන්ගේ ඒ කියන්නේ ඒ කෝස් කරන කාලේ විතර ඒගොල්ලෝ මාකට් එකේ ඒගොල්ලන්ට ප්‍රොෆිට්. ඒගොල්ලෝ කෝස් එක කරනකොට ඊට පස්සේ කෝස් එක ඉවර වුණාට පස්සේ ඒගොල්ලෝ ලොස්. හේතුව මොකද්ද? හේතුව තමයි ඒගොල්ලන්ට හරියට සෙටප් දෙන්නේ නැහැ. ඔයාලගේ සයිකොලොජි ප්‍රශ්න තියෙනවා. සයිකොලොජි ප්‍රශ්නේ හරි. ඒකට සමානවම සෙටප් එකක් තියෙන්න ඕන අනිවාර්යයෙන්. අපි කරන්නේ සෙටප් එක හදන එක. හරි. අපි කරන්නේ සෙටප් එක හදන එක. හරිද? දැන් ඔයාලට කට්ටියටම තේරුණාද? දැන් මේ මොකක්යි කාටයි ප්‍රශ්නයක් තියෙනවද? ඔයාලගේ ඉන්න දෙන්නට. ප්‍රශ්න නැත්නම් ක්ලියර්. තියෙන අහන්න ඕන ප්‍රශ්නයක් අහන්න. නැස කීප ටික තේරුණා. ඔයාලට දැන් වැඩේ හරි තේරුණාද? ඔයාලා මේ අංක වලට බය වෙන්න එපා. මේ ඕඩර් ෆ්ලෝ වල ගොඩාක් අය බය අංක වලට. දැන් මම මේ ගහපු ට්‍රේඩ් එක හරිද? මම සාමාන්‍යයෙන් ගෝල්ඩ් ට්‍රේඩ් කරන්නේ නැහැ. හරිම අඩුයි ගෝල්ඩ් ට්‍රේඩ් කරනවා. එදා මම නිකමට වගේ මාකට් එකේ ගෝල්ඩ් එක පැත්තට ආවම මෙතන ට්‍රේඩ් එකක් තියෙනවා. මම ඒ ට්‍රේඩ් එක ලස්සනට ගැහුවා. මං ගෝල්ඩ් ගහන්නෙම නෑ. මං ගහන්නේ S&P 500 නැත්තම් ES මාකට් එක නිව්යෝර්ක් ස්ටොක් එක ගහන්නේ. මේ ලස්සන ට්‍රේඩ් එකක් තිබ්බා. ලස්සනටම තිබ්බා ට්‍රේඩ් එක. මම මෙතනින් එන්ටර් වුණා. මෙතනින් ඕෆ් වුණා. ඔය අර ලොකුවට මෙහෙ අල්ලගෙන මෙහෙ දඟලන්න එහෙම නෑ. මම මෙතන මේ ට්‍රේඩ් එකේ මගේ මෙතන ට්‍රේඩ් එක වැදුනාම මෙතන මගේ හරියටම දෙරියු chart එකේ ඇනලයිස් කරන්න බැයිද? බෑ. හේතුව තමා දෙරියු chart එකේ ඇනලයිස් කරන්න බැරි හේතුව තමා ඔයාලට මේ ඕඩර් ෆ්ලෝ වලට වෙනම හදපු එන්ජින් තියෙනවා. ඕඩර් ෆ්ලෝ software තියෙනවා. ඒ software වල තමා ඔයාලා යූස් කරන්න ඕන. ඔයාලා මේ software එක මම ඔයාලට දෙනවා. බය වෙන්න එපා. මේ software එක දෙනවා. මේක මේ ඇත්තම කිව්වොත් පේ ට්‍රයල් එක තමයි දැන් ඔයාලා ඉන්ස්ටෝල් කරගත්තොත් මේක දැනට පේ ට්‍රයල් එක තමයි ඔයාලට ගන්න තියෙන්නේ. එතකොට මම ඔයාලට මේක ෆ්‍රී ට්‍රයල් එකක් තියෙනවා මං ගාව වෙනම හදාගත්ත ඒ කියන්නේ කොපි කරගත්ත ඒ කාලේ කොපි කරගත්ත ඒක මම ඔයාලට දෙනවා. ඒක ඔයාලට දුවන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කනෙක්ට් කරගන්න විදිය. අනිත් එක තමයි මේ ඔයාලට මේ දෙන මේ data එක මේක forest data නෙමෙයි. ඔයාලට දෙන්න forest කියන්නේ decentralized. ඒ කියන්නේ ඒක accuracy මදි. හරි. එතකොට ඔයාලට මේ දෙන්න fuseless data එක data ඒ කියන්නේ US stock එකේ ඉඳන් එන නියම real time data දෙන්නේ. ඒ data හිටන් කනෙක්ට් කරගන්න විදිය මම ඔයාලට කියනවා.
කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ඩේටා වලින් නියමටම ගෙවුවා ඇති ඔයාලට මාකට් එකේ. හරිද? අර මෙතනත් දැන් මේ ගොඩාක් මේ දුර ඔහොම අල්ලගෙන එහෙම නැහැ. මෙතනින් මං ක්‍රොස් වුණා. මගේ මං US ස්ටොක් ගහන්නේ මේ ගෝල්ඩ් වලට US ස්ටොක් එකේ ගෝල්ඩ් තියෙනවා. මෙටල් මේ වලට මෙටල් සෙක්ෂන් එකේ. එතකොට මගේ මෙතනින් ට්‍රේඩ් එක ඕපන් වුණාම මෙතනින් කට් වුණා මේ විනාඩි 35 ඇතුළේ ඩොලර් 1600ක් මගේ වැදුනා. ඒ කියන්නේ අපි US ස්ටොක් එකේ ලොකු ගේන් එකකින් වදිනවා. හැබැයි කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තේරුණාද? කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට පොරස් ගහන්න පුළුවන් ලස්සනට. එහෙම අර මගේ තැනට මෙහෙම එකපාරටම එන්න බෑ. ඒ වුණාට ඔයාලට කාලයක් එක්ක ඉඳලා ඔයාලට හැම එකපාරටම මේ අද මේවා කරලා ඔයාලට ලබන මාසේ එහෙම බෑ. එහෙම තැනකට එන්න බෑ. ඔයාලට මේක එක ටිකක් අවුරුද්දක් විතර ගියාම මේක හොඳට මේක හොඳට පදම් වෙලා අන්න එතකොට ඔයාලට පුළුවන් කෙලින්ම US ස්ටොක් වලට එන්න ඔයාලගේ ලොකු කැපිටල් එකක් තියෙනවා. එහෙම. හරි. අවුරුද්දක් යන්නෙත් නෑ. ඔයාලට හරියට මේක ගහගත්තොත් ෆන්ඩඩ් account එක ගහගත්තොත් US ස්ටොක් වලට එන්න පුළුවන් ඔයාලට හරියට මාස 4කින් වගේ. හැබැයි ඔයාලා මාර විදියට ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේක. මේක බල්ලා ඇහැට හුරු වෙන්න ඕන. තේරුණාද? ඔයාලට තව මොනවද ප්‍රශ්න තියෙනවද? ඔයාලා මේ chart එක දාගත්තට පස්සේ ටික කාලයක් යනකොට trading view කියන chart එක අතාරිනවා. ප්‍රශ්න තියෙනවද මොනවා හරි? නෑ සර් දැන් ටික දෙක නා තේරුණා. ඔයාලට මේක ගොඩාක් ඔයාලට තව මේක මේ දෙන්න තියෙනවා දෙයක්. ම්ම්. මේක ඔයාලට මේ මම මේ ඉන්ටරැක්ෂන් එක මේ ඔයාලට දෙන එක මේක හරියටම ට්‍රේඩ් එකක් බලනකොට කී ඒරියා බලන්න ඕන අපි. ගොඩක් අය බලන්න හිතන්නේ. එතකොට ඔයාලට මේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ මාකට් එක මොන ඩිරෙක්ෂන් එකට යයිද? ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. හැමෝටම තියෙන ප්‍රශ්නේ. මොන ඩිරෙක්ෂන් එකට යයිද? මේකෙන් හරියටම අපිට ඕඩර් ෆ්ලෝ වලින් 100%ක් කියන්න බෑ. හැබැයි 80%ක විතරක ප්‍රමාණයකින් කියන්න පුළුවන් මාකට් එක කොයි ඩිරෙක්ෂන් එකටද යන්නේ කියලා. එතකොට මේ මම මේ පළවෙනිම දීලා තියෙන එක මේ ඩිරෙක්ෂන්. ඊට පස්සේ ඩිරෙක්ෂන් මේ ගැප්. හරි. මෙන්න මේ ගැප් කියන එක. ඊට පස්සේ මෙන්න මේ AMD setup price action. මෙන්න මේකෙන් කියන්න පුළුවන් මෙන්න මේ ටිකෙන් කියන්න පුළුවන් මේක ඩිරෙක්ෂන් එක. මාකට් එකේ. මාරම ඇකියුටි. ඒකයි මම කියන්නේ මේක ඉගෙන ගන්න කියලා. ඊට පස්සේ අපිට මේ පැත්තෙන් මේ මෙන්න මේ setup එකක් තියෙනවා absorption exhaustion කියලා. ඒක තියෙනවා. ඊට ට්‍රැප් බයස්ලා ට්‍රැප් හෙලර්ලා ඒ ටික තියෙනවා. ඒ කියන්නේ බයස්ලා හෙලර්ලා උගුලකට අහු වෙනවා මාකට් එක යනකොට. ඒ කියන්නේ බයි එකකට මාකට් එක ඇදගෙන යනවා නම් ඒගොල්ලෝ එක තැනකදී උගුලකට අහු වෙනවා. ඊට පස්සේ එතනින් සෙල් කරනවා මාකට් එක. ඒවා ටික හැමදේම ඔයාලට හයිපර් ස්කැල්ප් ගන්නකොට වෙනම මේ සිස්ටම් එකක් තියෙනවා මේ ඒ කියන්නේ ඔයාලා TP තියෙන ඒ සිස්ටම් එක ඊට පස්සේ හයිපර් ස්කැල්ප් වලට ස්ටොප් ලොස් තියෙන එක ඊට පස්සේ නෝමල් ස්කැල්ප් එකදී TR එකකින් ස්ටොප් ලොස් තියෙනවා ඒවා හැමදේම ඔයාලට ගන්නවා මේ ඉන්ටරැක්ෂන් එක මම දෙන්නම් ඔයාලට හරි ස්ටාර්ට් මොනවද ප්‍රශ්න තියෙනවද මේක මුලින් ඉඳන්ම කරගෙන යනවා නේද? ඔව් මුලින් ඉඳන් කරන් යනවා ඔයාලා කිසි ප්‍රශ්නයක් නැහැ මම සම්පූර්ණ කරන්න සෙටප් එකක් හදන එක ඔයාලගේ ගොඩාක් අයට ලංකාවේ ගොඩාක් අයගේ ප්‍රශ්නේ සෙටප් නැති එකනේ සෙටප් නැහැ ඊට පස්සේ කියනවා ට්‍රේඩ් ගහලා ලොස් වුණාට පස්සේ කියනවා පළවෙනි එක ප්‍රොෆිට් කරනවා මාර හැපි පට්ටම හැපි ඊට පස්සේ ලොස් වෙනවා තියෙනවත් එක ඊට පස්සේ මොකක්ද කියන්නේ සයිකොලොජි එක කියලා නෑ එහෙම යන්නේ නෑ සෙටප් එක ප්‍රශ්නයක් තියෙන ලොකුටම සයිකොලොජි එක තියෙන්න ඕන ඊට වැඩි ප්‍රශ්නයක් තමයි සෙටප් එක නැතිකම ඔයාලා සෙටප් එක හැදිලා විතරයි කරන්නේ ලස්සනට හදනවා සෙටප් එක දැන් මම මාකට් එකේ ඒ වෙලේ මෙතනින් මේ හරියෙන් ආපු නිසා මම මේක ගෙවේ නැත්තම් මම මේ හරිය වගේ හිටියා මම මෙතන ඉඳන් ගහනවා මෙතනටයි මම මෙතන ඉඳන් මෙතනට ගහන්නේ ආයේ මෙහෙ කරකිලා යනකම් මම ඉන්නේ හරි මොනවා හරි තියනවද තියනවා නම් අහන්න ප්‍රශ්න තියෙනවා කට්ටිය අහන්න. බයෙන්ද මේ හැමදේම කියලා එනවා
එම ඔක්කොම කියලා දෙනවා ඔයාලට. එකක්වත් මග ඇරෙන්නේ නැතුව කියලා දෙනවා. ඔයාලට මේ මාකට් එක කියන හැම මූවමන්ට් එකක්ම ගත්ත හැකි. හැම මූවමන්ට් එකක්ම වින් කරන්න බෑ හැබැයි. ඒකත් මතක තියාගන්න හොඳට ඔළුවේ. මොකද එහෙම වින් කරනවා නම් අපි ලෝකේ තියෙන හෙඩ් ෆන්ඩ් වලින් අරන් යනවා. ලොකු ලොකු කම්පැනි. එහෙම බෑ. හැබැයි අපිට හැම මූවමන්ට් එකක්ම අල්ල ගන්න පුළුවන්. මේක හොඳ ප්‍රැක්ටිස් එකක් එක්ක ආවම හැම මූවමන්ට් එකක්ම එක්ස්පීරියන්ස් එකත් එක්ක අහු වෙනවා ඔයාලට. ඕඩර් ෆ්ලෝ කියන්නේ ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන ඩේටා එක පෙන්නනවා. ඒකයි ඕඩර් ෆ්ලෝ වල තියෙන වෙනස. අහන්න තියෙනව මොනවද? තියෙනවද? දැනට නම් නැහැ. ඔයාලට උගන්වන්නකොට තමයි එන්නේ මේක ගන්න. හරි මේ රවිංග එහෙනම් මේ එන්ඩ් කරන්න. හරි මම පොඩක් අ, මම විස්තර ටික කියන ඒකට ටික හරි ඔයා කියන්නේ. මේ රවිදු මේ ස්ක්‍රීන් ෂොට් එක අයින් කරන්න පුළුවන්? අයින් කරන්නම් මම. මේක මං හිතන්නේ ඔයාගේ හොස්ට් එක තියෙන හින්දා මට ස්ක්‍රීන් ෂෙයාර් එක අයින් කරන්න බැරි මොකක් හරි සිද්ධියක් තියෙනවා. එහෙම නෑ නේද ෂෙයාර් එක අයින් කරන්න පුළුවන්? හරි ස්ටොප් ෂෙයාර් දුන්නා. හරි. රවිංග ඔයා කරන් යන්න. හරි පොඩ්ඩක් ඉන්න මීටින් එකට. රයිට්. දැන් මේ මුලින්ම කියන්න ඕන ඔයාලා මේ බය වෙන්න එපා මේ ඔගේ තිබ්බ අර ඉලක්කම් වලට මේ රවිදු කිව්වා මේ තියෙන අපියරන්ස් එකට බය වෙන්න එපා හරිද? ඉරි ගොඩක් තියෙනවා ඉලක්කම් ගොඩක් තියෙනවා කියලා මේ බය වෙන්න එපා. ඒවා ඇත්තටම එහෙම බය වෙන්න තරම් දේවල් නෙමෙයි. ඒක මේ රවිදු ඉස්සරහට සෙෂන්ස් කරන් යද්දී පැහැදිලි කරයි. ඒ හැම ඉලක්කමක් ඔයාලට ගන්න ලැයිස්ස ගන්න නැහැ. හරිද? ඒ හින්දා මේ ඒව ගැන ලොකු අපිට මේව තේරෙන්නේ නැහැ වගේ තැන්ට කඩ ගොඩක් වෙයි ලංකාවේ හිතනවානේ. අපි පොඩි අපි මෝඩයි අපිට බෑ මේවා සංකීර්ණ වැඩි වගේ දේවල් එහෙම නැහැ. හරි. මේක බේසික් නම් කියලා දෙනවා. එතකොට ඔයාලට ඕවා මේ නිකන් තව කෙනෙක්ට උගන්වන්න පුළුවන් ගන්නට එනවා මේ වර්ක්ෂොප් එක ඉවර වෙද්දී. ඊට පස්සේ මේක ඇවිල්ලා මාස දෙකක් තියෙනවා. හරි. සතියට දවස් දෙක ගාන යනවා. මේ කලින් මං කිව්වා කියන්න ලයිව් වලට අනිවාර්යෙන් එන්න බලන්න. මොකද ලයිව් එකට ඇවිල්ලා මේ වගේ දැන් ඔයාලට දැන් ප්‍රශ්නයක් කියලා දැක්කර ඇහුවනේ. මේ ප්‍රශ්න අහන chance එක ඔයාලට නැහැ. රෙකෝඩින් වල ඉන්න. ලයිව් වලින් පුළුවන් නම් try කරන්න. ඒ වගේම ලයිව් වලට එනකට කොහොමද රෙකෝඩින් එක හම්බ වෙනවා. අහපව් පාරක් බලලා පැහැදිලිව තේරුම් ගන්න. ඒ වගේම ප්‍රැක්ටිස් කරන්න ඕන. කියන දේවල් ටික ඒ විදිහට නිකන් සෙෂන්ස් වලට ආවා කියලා ඔයාලට පුළුවන් වෙන්නේ නැහැ මේක. අනිවාර්යෙන් කියන විදිහට ප්‍රැක්ටිස් කරන්න ඕන. මහන්සි වෙන්න ඕන. එෆර්ට් එකක් දාන්න ඕන. හරි. ඊට පස්සේ මේකේ ෆී එක. හරි. ආයෙ අපිට හංගල ගෲප් වල ඉන්බොක්ස් අස්සේ කියන්න දෙන්නේ නැහැ. කෙලින්ම කියනවා. එතකොට දැන් කට්ටිය හිතන්න පුළුවන් ගොඩක් ලංකාවේ ඉදිරි ප්‍රශ්නයක් තමයි මේ ට්‍රේඩින් වලින් සල්ලි වෙනවා නම් ඇයි මේ සර්විස් එක කරන්න සල්ලි ගන්න යනවා? ඇයි මේ කෝස් එකට සල්ලි ගන්න? එයාලට සල්ලි ඕන තරම් තියෙනවා. එහෙම නෑ හරි. මොකද ට්‍රේඩින් කියන්නේ බිස්නස් එකක්. බිස්නස් එකක් කරන කෙනෙක් බලන්න තව ඉන්කම් එක වැඩි කරන්න මිසක් පිනට දෙන්න කවුරුත් නෑ. හරිද? කියන්නේ අපේ හැමෝගෙම කාලේට වටිනාකමක් තියෙනවා. එතකොට දැන් මේ ඔයාලට මේ කරන ලෙක්චර් එක දැන් මෙතන මේ සෙෂන් එකට එයාලට ඒ වෙලාවේ වෙන වැඩක් කරන්න සමහරට ඉන්කම් එකක් එන්න පුළුවන්. එතකොට එයාලට මෙතන ෆ්‍රී උගන්නන්න කවුරුත් බැඳලා නැහැ. හරි. එතකොට වාඩි වෙනවා YouTube වල ඉන්නවනේ. ඊට එයාලා ඒ ෆ්‍රී උගන්නන්නේ තව දෙයක් බලාපොරොත්තු වෙනවා. ෆ්‍රී නෙමෙයි. සමහරට
ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඇප්ලිකේෂන් ලින්ක් එක. හරිද? ඒකට යාළුවට ෆ්‍රී නෙමෙයි ඇත්තටම. එහෙනම් අපි මේකට ෆී එකක් ගන්නවා අපේ මහන්සියට. විශේෂයෙන්ම අපේ රවින්දුගේ එයා තමයි සෙෂන් ගොඩක් කරගෙන යන්නේ මේකේ. ඒතර ෆී එක තමයි රුපියල් 20000 අපි ගන්න කෙනෙක්ගෙන් මාස 20000ට මාස දෙකක් සතියට දවස් දෙක ගානේ උගන්වනවා. හරි. එහෙම කෝස් එකක් මම හිතන්නේ ගොඩක් තියෙනවා. මොකද ඔය හැමතැනම තියෙන්නේ 35000කට විතර කෝස් එක තියෙනවා. මාසයක් විතර බලලා නවත්තන හැම වෙලාවෙම. හරිද? මේකෙදි 20000ට අපි සතියට දවස් දෙක ගානේ මාස දෙකක් උගන්වනවා. ඒ වගේම තමයි ඔයාලකින් මේ 20000ක් ගත්තට රවින්දු කලින් කිව්වේ නැති වුණාට ඩොලර් 1000කට වඩා වියදම් කරලා තමයි ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ. හරි. ඒතකොට යා 20000ක් ගන්න එක ඉතාම සාධාරණයි. හරිනම් මදි. ඒ තමයි වෙන්නේ ෆී එක. ඒතකොට මේ රවින්දු දැන් අපි මෙහෙමම කිව්වොත් හොඳයි ඊගාවට දාගන්න දවසේනේ. ඔව් මේ කට්ටිය ඔයගොල්ලන්ට පුළුවන් වෙලාවක් කියන්න. ඉරිදා දවසක ඔයාලට කොහොමද පුළුවන් දවස්? ඔයාලා පුළුවන් දවස කියන්න. එහෙම විශේෂ දවසක් නැද්ද? ඕන දවසක් පුළුවන්ද කොහොමද? දවල් නැතුව රෑ රෑ උරෑ තමයි කොහොමද දාන්නේ? රෑ තමයි දාන්න කොහොමද? ඕන දවසක පුළුවන්. පවල් රුවන් වීකෙන්ඩ් ඕන එකේ පුළුවන් සර්. සතියට දෙකක් ඉඳලා රුවන් මේ වීකෙන්ඩ් එකේ එකක් යද්දි තව එකක් අපිට වීක් දෙක එකක දාන්න වෙයිනේ. දාන්න. ඒ කියන්නේ ඔයාලට ලයිව් එකේ පෙන්වන්න ඕනේ මේ තැන් වලින් මෙහෙම ගන්න කියලා. අපි මේ මෙහෙම කරමු. එහෙම වුණොත් වීකෙන්ඩ් එකේ සන්ඩේ පුළුවන් නේද රවින්ද? ඔව් පුළුවන්. සන්ඩේ පුළුවන්. ඊට පස්සේ වීක් ඩේ එක වෙනස්ඩේ වගේ බදාදා. මේක ඔව් එහෙම දාමු. එහෙනම් බදාදා ඉරිදානේ. ඔව්. හදිසියක් වුණොත් අපිට මොනවා හරි හදිසියක් වුණොත් ඔයාලගේ මාරු කරලා ඒකට ඔයාලට අනිවාර්යෙන් දාලා දෙනවා. ඔව්. ඒ කියන්නේ ඔයාලට උනත් ප්‍රශ්නයක් වුණොත් අපි රෙකෝඩින් එහෙම නොදී ඉන්නේ නැහැ. රෙකෝඩින් එක දෙනවා. හරිද? එහෙම මිස් වෙන්න දෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ආවොත් මේ ගෲප් එකට දාලා අහන්න. අහන්න නැතුව ඉන්න එපා. හ්ම්. ඔව් ඉන්බොක්ස් එකේ කමන්නේ කතා කරලා හරි අහන්න මේ අනිත් එක මේ තව දෙයක් කියනවා අර එක්කෙනෙක් කියවනේ මේ ඩිරව් එකේ ඇනලයිස් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ අහන්න ඇත්ත ඩිරව් එකේ ඇනලයිස් කියලා ඔය ඩිරව් එකේ ට්‍රේඩ් කරන්න පුළුවන් ද කියන එක වෙන්නේ ඔය ඇනලයිස් එකට දාලා. එහෙම එකක් දැව්වේ. එතකොට මේ ඔය ඩිරව් එකක් තමයි ඩිරව් කියන එක ලොකුවට ඔලුවට තියාගන්න එපා. හරිද? මොකද ඒකේ තියෙන ආටිෆිෂල් මාකට්ස්. හරිද? ඒ කියන්නේ ඩිරව් එකේ තියෙන ඔය වොලට් සින්තටික් ඉන්ඩෙක්ස් එකේ තියෙන වොලටිලිටි මාකට්ස් ටික සම්පූර්ණයෙන් කන්ට්‍රෝල් එක තියෙන්නේ ඩිරව් කියන කම්පැනියට. හරි? ඩිරව් එකෙන් තමයි මේ මාකට්ස් ටික කන්ට්‍රෝල් කරන්නේ. වොලටිලිටි මාකට්ස්. ඒ කියන්නේ ඒවා ඇත්තටම ඔය බයින් ඇන්ඩ් සෙලින් ප්‍රෙෂර් ඒවත් ලොකුවට බලපාන්නේ නැහැ. ඇල්ගොරිතම් වලට තමයි ගොඩක් දුවන්නේ. මොකද මේ පිස්සෙක් ඇවිල්ලා මොනවද මේ ලින්ක් ෂෙයා කරන්නේ. ඉන්නවා අයින් කළා දාන්න. අයින් කරාද? අයින් කරානේ. ඔය ලින්ක් වලට ඇඩ් වෙන්න බෑ. මම ස්කෑම් දන්නෙත් නැහැ. හරි මේ එතකොට මේ ඩිරව් කියන එක ලොකුට තියන්න බගින එක හරි. කියන්නේ වොලටිලිටි මාකට්ස් ද ඔය විශේෂයෙන් ඔය ඩිරව් වල ටික් ට්‍රේඩින් ඔය බලන්නත් එපා. තනිකර නිකන් මේ ගෑම්බලින් වගේ තියෙන හරිද? ඔය කියනවා ඇත්ත අහන්න නැත්නම් මල්ටිප්ලයර්ස් වල මේ පුළුවන් ද කියලානේ. එතකොට මල්ටිප්ලයර්ස් වල ඇනලයිස් කරලා මේක ලොකුවටම අදාළ කරගන්න බෑ. මොකද ඒවා ආටිෆිෂල් මාකට්ස් මේක මෙතන යන්නේ වෙන concept එක. එතකොට හැබැයි ඩිරව් වල තියෙනවා S&P 500 මාකට් එක තියෙනවා. ඊට පස්සේ forex මාකට් එකක් තියෙනවා. හරිද? ඒ වගේ ට්‍රේඩ් එකක් ගන්න ඕන නම් ඔයාලට මේ අදාළ platform එක ඇනලයිස් ගන්න වෙනවා. නිකන් ඉතින් අර ඕන එකේ ට්‍රේඩ් ප්ලේස් කරන්න පුළුවන්. දැන් ඊට වඩා හොඳ එකක් තමයි දැන් රවි දෙන්නේ. මම මෙහෙම කියන්නේ ඒක තමයි මේ සමහරව ඉන්නවනේ platforms වලට ඇඩික්ට් වෙලා වගේ. හරිද? ඒ කියන්නේ ඩිරව් කියන එක වලින් අල්ල ගන්නවා. ඊට පස්සේ හිතනවා ඩිරව් විතරයි තියෙන්නේ කියලා ට්‍රේඩින්. ඊට පස්සේ ඩිරව් එකේ ඇරෙන්න වෙන දෙයක් කවුරු හරි ගෙන්නනකොට ඒකට යන්න කැමති නැහැ. ඒ කියන්නේ ඒක අර බලක වැරද්දක් කියනව නෙමෙයි. ඇඩික්ට් වෙනවා. හරිද? කවුරු වුණත් ඒක දැන් මම වුණත් පර්සනලි හිටියා. මුල් කාලේ ඩිරව් වලට ඇඩික්ට් වෙලා හරි අවුරුද්දක් දාන්න.
වෙන platform ගැන මොනවක්වත් මම බලන්නේ නිරවකේ විදිය තියෙනවා අන්න හරි කියලා යනවා. හරි දැන් ඒ ඉඳලා platforms brokers ලා කවුරුත් ලෝ කරගන්න එපා. හරිද? Binance ද Bybit ඕන එකක් මම කියන්නේ. ඒක ලෝ කරගන්න එපා. Taman market එකට focus වෙන්න. හරි. market එක essential rate නම් ඒක trade කරනවා නිසා මේ Binance එකේ තියෙනව නැද්ද? ඒක වැඩක් නැහැ. හරි Binance කියන්නේ broker කෙනෙක් විතරයි. Deriv කියන්නේ broker කෙනෙක් විතරයි. ඒකට අර platform එකට ලොකුට කෑ කරන්න එපා. මේ ඉන්න ආර්ටිෆිෂියල් මාකට්ස් වලින් ඈත් වෙලා පුළුවන් තරම් රියල් මාකට්ස් වලට එන්න බලන්න. රියල් මාකට්ස් තමයි S&P 500, forex markets, crypto ඒවා කියන්නේ crypto වල ට්‍රේඩ් කරද්දි දැන් මේකෙන් කියන විදිහට crypto ට්‍රේඩ් කරන්න පුළුවන්. හැබැයි අර bitcoin ethereum වගේ ඒවාට පොඩ්ඩක් සීමා වෙනවා නම් හොඳයි කියන්නේ. පොඩි old coins වලට යන්න එපා. මොකද ඒ වගේ pump and dump වැඩි හරිද? volatility එක වැඩි. ඒකට මේ loss වෙන්න පුළුවන්. ඒ ඉන්න දැන් කොහොමද කයින් කිව්වා වගේ බය වෙන්න එපා. ඉන්ටර්ෆේස් වල බය වෙන්න එපා. ඉලක්කම් වලට බය වෙන්න එපා. වැඩි ගන්නට කරන්න පුළුවන් බේසික් එක කියලා දෙනවා. සතියේ දවස් දෙකයි මාස දෙකයි රුපියල් 20000යි. workshop pay fee එක. මාස දෙකකට මෙච්චර ආයේ පස්සේ hidden fees මොකුත් නැහැ. රෙකෝඩින් හම්බ වෙනවා. ලයිෆ් ටයිම් සපෝට් සර්විස් එක හම්බ වෙනවා. කියන වල මම ප්‍රශ්නයක් තියෙනවනම් සෙෂන් එක නැති වෙලා වුණා මට හරි රවිඳුර හරි කතා කරලා අහන්න පුළුවන් කෝල් එකක් කරනවා. තෝරන දෙයක් අහන්න පුළුවන්. එහෙනම් ගෙන ගියට අපි සෙෂන් එක බදාදා දාගමු. බදාදාදී දරවා රෙජිස්ටර් වෙලා දැන් වැඩේ කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. එහෙනම් ඒ ටික තමයි කියන්න තියෙන්නේ මේ thank you අප් කට්ටියට. අපි මේක රෙකෝඩින් එකක් දාන්න මේ කෝල් එක කට්ටියට කරලා මේ ලයිව් එකට එන්න නැහැ රෙකෝඩින් එක ඕන කියලා. તો රෙකෝඩින් එක දෙනවා එයාලා බලයි ඒක. මේ එහෙනම් අපි එහෙම කරගෙන මොකක් හරි තිබ්බොත් group එක ගන්න නැත්නම් අපි ලින්ක් ඔස්සේ මෙසේජ් දාන්න පුළුවන්. හරි. ඔව් දැන් මේ එහෙනම් අපි thank you very much. ගන්න අය වෙනම group එකකට ඇඩ් කරගමු. නැත්නම් දැන් අපි තියාගෙන ඔව්. ඔයාලා මේ සෙෂන් එක ගැන මොකද දෙන්නේ මට පොඩ්ඩක් බලන්න දෙන්න කියන්න. මේ සෙෂන් එක ගැන ඔයාලා හිතපු දේ මොකක්ද කියලා කියන්න පොඩ්ඩක් ගන්න. අපි මොකක් හරි අවුලක් වුණා නම් එක්කවනේ කියන්නේ. එහෙම නැහැ ඉතින් අලුත් දෙයක් අපි ඉගෙන ගන්න හදන්නේ. ඔව් මුලින්ම මේ sorry පොඩ්ඩක් පරක් වුණා පටන් ගත්තත් first day එකෙන්. technical issues ටිකක් ආවා. drop එකක් තිබ්බ නේද? නිකන් right. හරි එහෙනම් මේ අපි මේ වැඩේ කරමු. හරි එහෙනම් අපි meeting එක දැන් මෙතනින් end කරමු. Wednesday අපි අද ඇත්තටම first day කියන්න බෑනේ. ඒකට course එක first day එක පටන් ගන්න Wednesday. හරි අද introduction එක. එහෙනම් Wednesday හම්බෙමු. register වෙන්න පුළුවන් අපිව contact කරගන්න. එහෙනම් good night හැමෝටම meeting එක විතර කරනවා. right. okay.